මට මා හමු වූ නිමේෂයේදී ලියූ වගයි. අනේ මට කවුරුත්ම නෑ. මට මම විතරයි ඉන්නේ. මම තනි වෙලා කියන හැඟීම ඔයාට දැනිලා තියෙනවද? කිසියම් මොහොතක එහෙම හිතිලා තියෙනවද? ඒක පාළු මෝසල දුක පිරුණු හැඟීමක් කියලා ඔබට හිතෙනව නේද? එවැනි හැඟීමක් ඇති වුණ විටදී ඒ දුක අපේ ලේ මස් ඇට නහරවලට පවා දැනෙනව නේද? එවැනි අවස්ථාවකදී සමහරෙක් ජීවිතයෙන් සමු ගැනීම පවා තෝරා ගන්නට ඉඩ තිබෙනව නේද? නමුත් මම ඔබට කියනවා ඒ තමයි ඔයාගේ ජීවිත කාලයටම ඔබට දැනුණු සුන්දරම ශක්තිමත්ම හැඟීම කියලා. ඔබ එය විශ්වාස කරනවද? ඔබ තනි වෙලා තමයි. ඔබට කවුරුත් නැහැ තමයි. ඔබට ඔබ විතරමයි ඉන්නේ. ඉතින් ඔබට ඔබ විතරක් හිටියාම මදිද? වැලක් ශක්තිමත්ව ලියලන්න කවුරුන් හරි විසින් ආධාරකයක් සිටවීම අවශ්‍යමද? මව් කුසෙන් එළියට එන්නේ තනියම නම් අපි ජීවිතය අත්හැරලා යන්නේ තනියම නම් ඇයි අපිට ජීවත් වෙන කාලය තුල ආධාරක? එවැනි හැඟීමක් දැනුණු මොහොතේම ඔබ කල යුත්තේ ජීවිතය අත්හැරීම නොවේ. ඒ හැඟීමෙන්ම ජීවිතය තදින් අල්ලා වැළඳ ගැනීමයි. ඉවසලා බැරිම තැනදිත් ඉවසීමයි. එවැනි අවස්ථාවක ගන්න ඔබේ හිතට ශක්තිය. මට මං විතරක් හිටියාම හොඳටම ඇති. මම මගේ ජීවිතය ජය ගන්නවමයි කියලා හිතන්න. යන්න නිදහස් තැනකට ඇස් දෙක පියාගෙන හිතින් හිතන්න ඔබ ගැන. අඬන්න ඇති තරම් වෙලා ආයෙත් නොඅඬ ඉන්න බලාගෙන. මම hina වෙනවමයි. මගේ ජීවිතය ලස්සන මාර්ගයකට රැගෙන යනවමයි. හැකිනම් ටික දවසක් තනියම රැඳෙන්න. ඔබ ගන්නා තීරණවලට ස්වාධීනව ශක්තිමත් මුහුණ දීමට එය උදව්වක් වේවි. වැලකට ආධාරකයක් අවශ්‍යම නැහැ. බිම දිගේ බඩ ගාගෙන ලස්සනට දළු දාලා වැඩෙන්න පුළුවන්. පළ නොදැරුවත් ලස්සනට මල් වලින් හෝ පුරවන්න පුළුවන්. තමන්ට තමන් විතරයි කියලා දැනුණු තැනදිම තමයි ඔබගේ ජීවිතයේ ආරම්භක ස්ථානය පටන් ගන්නෙ. ඒක ලස්සන හැඟීමක්.